මේක මහලු පිටියක් නේ දැන් අපි ඇත්ත මම මේ කුරුදු හලනවා. ඉතින් මීට කලින් කුරුදු තිබිලා නෑ. මේ දැක්කම මේ වටේ කියන්නේ පොඩි හොඳට තියෙනවා. මේක අරසම ඒක ගන්න සම අඩුයි. ඒ හින්දා තමයි අල්ප හදන්න ලේසි. කිලෝ එකක් මම මේ මාමගෙන් අරුවාම කිව්වා 6000ක් විතර යනවා කියලා. කල්පනා කරලා දවසට කිලෝ එකක් හදාගත්තත් රුපියල් 6000නේ. දවසම ගත වුණත් කම. තමන්ගේ ඉඩමක් තියෙනවනේ. මේ ගහ හරි ගස් දෙකක් දවසට කපලා ඒකෙන් දාලා තමන්ට කිලෝ එකක් හදාගත්තත් ඇති. යාලේ මේ කට්ටියට දීලා මේ ඉතින් තරටි කවුන්ට් කරන්නේ ගොරෝසු. ගොරෝසු තනගෙන කරන්නේ. ඉතින් යාලේ ඒසියට ගොරෝසු කරන්නේ. දැන් මේ එයා තල්නවාම මේ එයා 85ත් හදලා අල්පත් හදලා. එනේ නේද? ඔයා මාර්ම පොතෝ ආවුනේ ගොරෝසු. අනිත් අය එහෙම කරන්නේ නැහැ කවදා. ඉතින් ඒකේ මේ මාකට පෙරපුර ගානක් වෙනවා. අපිටත් පෙරපුර ගානක් වෙනවා. ඒකනේ වෙන්නේ මෙන්න මේ කැත්ත මම කඩෙන් ගත්තේ 500ක් උකන. ලොකු මිලක් නෑ මේ කැත්ත. 500ක් වගේ. කුරුදු ඉඩම් තියන අය හරි ගෙදර කුරුදු තියන හරි තනියම කලාගෙන කාටවත් මේ දෙන්නේ මේ තාලේ මාස දෙකක් තුනක් කුරුදු තැන්නේ මම මේ තාලේ තරාගෙන වෙන වැඩක් නැත්තම් ජොබ් එකක් ඉතින් කරනවා නම් ඉතින් මම ජොබ් එකක් කරනවා මේ ඉරිතට සෙන්සුරාදා ඉතින් මම කරන්නේ දැන් ওই පාර මම හිතන්නේ සෙන්සුරාදා ඉතින් මගේ වත්තේ තියෙන කුරුදු ටික තරගා ගන්න. දැන් මේ පාර බැරි වෙනවා. ඊළඟ පාර හරි කඩදර යන්නේ තමන් තනියෙන්. මේ නිකන් ඉවනේ හැදිච්ච ගස් නෙමෙයි. මේ අපේ වත්තේ නිකන් උල ගහලා දාපුවා වැටයින්ට හිටවපු. ඒ ගස් මේ බලන්න ලොකුනේ. උපවාස ඉතින් මේකට අවශ්‍ය කරන පොළොන් ඉතින් මහා ගානක් වෙන්නේ මේ පිත්තල බටයක් මම අරන් ආවා. මේ පිත්තල වටේ මේ ගාන ගහලා තියෙනවා 1700යි. ඊට පස්සේ මේක නම් යනවා මේක වෙන්නේ රුපියල් 300යි. මේක 300යි මේක 1700යි මේක 500ක් දුවද. ඊට පස්සේ කැත්ත ගෙනාව කැත්ත 3200යි 300යි. ඔන්නතරේ වියදම් උනේ ඉතින් මේ කුරුදු ගහ තලාගෙන. ඊට පස්සේ මම මේක තලන විදිය තලන ප්‍රමාණය සයිස් එන විදිය මම ඔයාලට පෙන්නන්නම්. මේක තලාගෙන